පළවෙනි දේ නම් මම මේ දේ කරන්නේ මෙහෙම හැදෙනවා මෙහෙම වෙනවා කියලා. කොල්ලෝ කියන එකක්ම කියන්නද? කොල්ලෝ කියනවනේ බොන්නේ කියලා. මේ ජනවාරි පළවෙනිදා ඉඳන් මම මේ දේ දැන් කරන්නේ. එතකොට අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබනකොට මිනිස්සු උත්සාහ කරනවා සිතුම් පැතුම් අලුත් කරගන්න. මේ අවුරුද්දේ ඔක් කරන්න බෙන්නේ. කවදා නොහිතපු විදියට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කොච්චර අනාවැකි කිව්වත් මිනිස්සු හිතාගෙන හිටපු එකක් තියෙනවා. මිනිස්සු කල්පනා කරා ලොකුම ගං වතුර ඇවිල්ලත් කුබුක් ගහෙන් මෙහාට වතුර ආවේ නැහැ. පහළ ලියද්දෙන් මෙහාට වතුර දාලා නැහැ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ කියන තැන අපේ මිනිස්සු හිටියා. අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට කියලා මිනිස්සු ඉවත් උනේ නැහැ කියලා. අර හැම එකකටම කලකිරෙන්න අත්දැකීමක් තියෙන්න එපා. ඔබතුමා අහපු විදිහට අපිට උනේ මීට පෙර නොවී විරුදයක්. මේ සිද්ධ වුණේ අපිට අත්දැකීමක් තිබ්බ නැති දෙයක්. ඒකයි මෙච්චර ව්‍යසනයක් සිද්ධ වුණේ. භූමිචාලක සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ පොළොව තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ වතුරේනේ. මේ සුළඟයි වතුරයි එක්කහු වුණාම මොකද්ද වෙන්නේ නැත්තේ? මේ ස්වභාවික ආපදා විපත්ති මේ ඍතුවේ බලපෑම මේවා කාටද වෙනස් කරන්න පුළුවන්? වලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12 බැමින් ක්‍රියාසායතන එහෙම සාගතයක් ගැන ලංකා ඉතිහාස එදා ඇහුවා මිසක්කම් කවද්දා අහලා තියෙන්නේ? එහෙම අපි අහපු නැති හිතපු නැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙන්නත් පුළුවන් නේ. අර සෝබා දහමටනේ නොවන අවනත ලෝකයේ කිසිවක් නැහැ. සනාතන දහම. ඒකට අභියෝග කරන්නත් බෑ. එක දෙයයි කරන්න තියෙන්නේ. මුහුණ දෙන්න විතරයි තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මුහුණ දෙන්නේ? පළවෙනිම කාරණය පැහැදිලි කරනවා නම් අපි කොච්චර බණ කිව්වත් මේක අපිට දැනෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් විදිහට ඔබතුමන්ලට දැනෙන්නෙත් නැහැ. සාමාන්‍ය මේ විපතට මුහුණ දීපු පිරිස හැර වෙන කිසි කෙනෙකුට මේක දැනෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන් වල ප්‍රමුඛ අරමුණක් තමයි ඒ දැනිච්ච මිනිස්සුන්ගේ හිත හදන එක. පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ විපත්තිය සිද්ධ වෙච්ච නිසා මම දැන් ඔය පෙරේද පළමුදා මරකිල්ල ගස්කඩ පැත්තේ ගියා. එහෙම. මේ විපත්තියේ හානි එකිනෙකට එකිනෙක සාපේක්ෂයිනේ. දැන් බොහෝ පැතිවල කුඹුරු යට වෙලා කියනවා. තවත් පැතිවල ගෙවල් ඉරි තලලා කියනවා. තව ටිකක් ඒක උඩට යනකොට ගෙවල් යට වෙලා කියනවා. ඔහොම ජීවිත දෙක පවුල් ගම්මාන පිටින් විවිධ විදිහට බලපාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වනවා අර අහලත් ඇති මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ?
මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. උන්වහන්සේ උගන්වනවා මංගල සූත්‍ර දේශනාව අවසානයේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි මේ වහලා තියෙනවා අපේ අම්මලා තාත්තලා වුණතර. චිත්තං යස්සන කම්පති. අකම්පිත වෙන්න. මහ පොළොව කම්පා වෙලා තමයි මේ හෙල්ලිලා තියෙන්නේ. පුද්ගලයෝ විදිහට අපිට මේ වෙලාවේ තියෙන ලොකු මහයිය තමයි කම්පා නොවීන් එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බිරිඳ දරුවෝ සේරම පස්සට ඉන්නකොට තාත්තා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවා ඉන්නකොට අම්මා තාත්තා සේරම යට වෙලා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? අපි මෙහෙම දේශනා කරන්නේ මේක මිනිස්සුන්ගේ ගොඩේ ඉඳගෙන මේ කියන්නේ. මෙ පොතේ තියෙන එකම කියනවට වඩා හොඳයි. දැන් පින්නතුන්ට කල්පනා කරන්න පුළුවන් කොහොමද කම්පා නොවීන්? විශ්වවිද්‍යාලේ දරුවෙක් කියනවා හාමුදුරුවනේ අක්කට බබා හම්බෙලා දරුවා ලැබිලා ගෙදර ඇවිල්ලා හිටියේ. අම්මයි තාත්තයි හිටියේ. සේරම යට වෙලා. එහෙමයි. දැන් ඒ දරුවා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේක හරි දුර්ලභයිනේ. මිනිසත් භවය. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තමන්ට වැඩක් ඇති විදිහට පළදායි විදිහට සකස් කර ගන්නට නම් ජීවිතේ තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. ඉපදුනා කියලා කවුරුත් දන්නවනේ. දැන් ඕකේ ආය තරක කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙනවා ඕනම වෙලාවක ජරාවට පත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ව්‍යාධියට පත් වෙන්න පුළුවන්. මම මේක කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔබතුමා මැරෙන්න පුළුවන් නේ. මේ ලෝකේ අපි හිතන දේවල්ද වෙන්නේ? මේකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. මේ වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන දේවල්, හිතන දේවල් කැමති කෙනෙකුට කැමති විදිහට මේක ලෙහා ගන්න පුළුවන්. මේ ව්‍යසනයත් එක්ක බලනකොටන් කියන්න තියෙන්නේ හිතිච්ච දෙයක්ද උනේ. ඊළඟට වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි කොට මෙහෙම සමාජයකනේ මෙහෙම පරිසරයක ඉන්නකොට දැනගන්න ඕන එකක් තමයි අර බෝධිසත්වයෝ අවසානට සසර කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා. නේ ලෙඩෙක් දැක්කා. උන්වහන්සේට කලකිරුණා. දැන් අපිට කවද්ද ඕව දැකලා කලකිරුණේ? අපි නිතරම දකිනවා. ඇස්වල වදිනවා. මේ සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ අභිනිෂ්ක්‍රමණය කරන්න. ඔය අභිනිෂ්ක්‍රමණය කරන්න අර අන්තිමේ එහෙම නැත්තම් වෙන්නේ අර කිරිහාමි සිල් ගත්තා වගේනේ. ඒ අවබෝධය ලැබෙන්නේ මේ සංසාර පුරුද්ද කියන එකේ. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ව්‍යාධියට, මේ ජරාවට, මේ දුක මේක කවද කෙලවර වෙන්නද? අපි මේ හැල්මේ දුවන මේ ජීවිතය අපි වෛරෙන් පිච්චෙන මිනිස්සු. අපි තරහෙන් පිච්චෙන මිනිස්සු. අපි අනේකාගේ දියුණුවට හරි අකමැති මිනිස්සු. මුදිතාව කියන එක මිනිස්සු ගාව නැහැනේ. මේ හැම එකත් එක්කම මිනිස්සු
හැල්මෙ දුවනකොට ඔට්ටු වෙනකොට නිකමට හරි කල්පනා කරන්න ඕන මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා. ඔය කක්කත් කොරන්න නෙමේ මිනිස් වෙලා ඉපදුනේ. මේ අත්තපය 4 හොඳට වැඩ කරන්නේ යන්න එන්න පුළුවන්කම හොඳට තියෙන්නේ පොඩි කාරණයක් තියෙනවා මෙහෙම කියලාම ඉන්න. එහෙමයි. මේ ව්‍යසනය දිහා බලලා ඉගෙන ගන්න ඕන එක. ඔය අපේ රටේ හරියට ඉඩකඩම් ප්‍රශ්න තියෙනවනේ. අපේ රටේ හරියට නේ අර්බුද තියෙනවා. සහෝදරයෝ මරාගන්නෝ. මං අහන්නේ මොකටද? අංගලටත් ගැටුම් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඔය එදිරිවාදිකම් අම්ම කෙනෙක් අද ෆොටොත් එක්ක ලියුමනක් එවලා තියෙනවා. අවුරුදු 19ක් විතර කොල්ලට කපලා මේ මාධ්‍ය තුල නිතර මේවා යනවා. මම අහනවා ඒ සියලු දෙනාගෙම මොකටද? මොකද්ද ප්‍රතිඵලය? මේ සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන කාරණයක් තමයි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ එදිරිවාදිකම් කරලා? නෑ මොකක් හරි ලැබෙන දෙයක් තියෙන්න බෑනේ. එහෙමයි. මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔය බොහෝ ආයතනවල ගත්තහම ඔය දෙරණේ එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ තැන්වල එහෙමයි. හරියට කේලම් කියනවා. එහෙමයි. කාටද කියන්නේ? ආයතන ප්‍රධානියාට. ඔය දෙරණ එහෙම නැතුව ඇති නෑ බොහෝ තැන්වල එහෙමයි. හරියට ගතු කියනවනේ. ආයතනයක ධර්මදේශනාවක වැඩියට පස්සේ HRM එකනේ. එහෙමයි. HR මැනේජර් මට කියනවා මම මේ දේශනා කරන්නේ මේ කුහකකම කියන එක දැන්වත් නැති වෙන්න ඕන මිනිස්සුන්ගේ. හිතවල තියෙන අනේකා කෙරෙහි තියෙන කරුණාවන්ත භාවය නැතිකම නැති වෙන්න ඕනේ. ඒ තිබ්බ කියලා වෙච්ච දේවල් පැහැදිලිනේ. අර මැනේජර් කියනවා හාමුදුරුවනේ අවුරුදු 14ක් ඔය තනතුර. ඔබතුමන්ලට අත්දැකීම් ඇති ඕන තරම්. එක සේවකයෙක් එක දවසක් ඇවිල්ලා කියලා නෑලු අහවලා හොඳට වැඩ කරනවා කියලා. කවුද ඔහොම කියලා තියෙන්නේ? මම අහනවා නේ දැන් මේ වැඩ සටහන මෙලහට බලනවනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ බලනවා වගේම අහනවා ටීවී දෙරණේ වගේම FM දෙරණේනොත් සමගාමී විකාශයක් විදිහට FM දෙරණ ටීවී දෙරණ අහනවා බලනවා දෙකම කරනවා. අහන්න ගමන් හදවතට තට්ටුවක් දාන්න. මම කවද්ද කෙනෙකුගේ හොඳක් කිව්වේ මගේ ආයතන ප්‍රධානියාට? පුරුදු වෙන්න. HR මැනේජර් කියනවා හාමුදුරුවනේ ඔය කබඩ් 4ෙම තියෙන්නේ නිර්නාමික පැමිණිල්ලලු. මොනවාද? කවදාවත් කිසිම කෙනෙක් පුරුදු වෙන්නේ නැහැ අනේකව අගය කරන්නනේ. මිනිස්සු හරි කැතයි. මිනිස්සු පුරුදු වෙන්න ඕන අනේකට හරියනකොට සතුටු වෙන්න. එහෙමයි. අනේකට උසස් වීමක් ලැබෙනකොට ඒකට උඩගෙඩි දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට අකුල් හෙලන්න කවදාවත් නරකයි. සමහර උදවිය ඉන්නවා ඔය රැකියාව විදිහට මනුන්ගේ දේවල් හොයන්නේ.
ඕක නවත්තලා දාන්න. මනුස්සයෙක් වුණහම පුළුවන් මේ හරි අස්තීර අවිනිශ්චිත ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ. අර දැක්කද පහුගිය දවස්වල අර ඉන්දියාවේ අර ගුවන් යාන අනතුර. එහෙමයි. නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අලහබාද් විශ්වවිද්‍යාලය මේ එංගලන්තයට යන්න උපාධී වැඩ ඉවර කරලානේ. එහෙමයි. තප්පර 45ක් ඇතුළත සියල්ල විනාශ වෙලා ගියා. අර හාස්කමක් වගේ සිද්ධියක් වුණා. එක්කෙනෙක් බේරුණා. ඕකට මොකද්ද කියන්නේ? අර බුදුරු ගන්නනව නේද? කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අර අහලත් ඇති. නයි කාලා බේරෙනවා දල්ල කඩි කාලා මැරෙනවනේ. වෙන්නේ නැද්ද? වෙනවා. මහා විශ්මිත විදිහට මේ ව්‍යසනය මං ඔය පස්කන්දු වලට අහුනේ පව් කරු මිනිස්සු එහෙම දේශනා කරනව නෙමෙයි. මේ ස්වභාවික අනතුරක් මේක. නමුත් ඒ මොකක් හරි ක්‍රමයකින් ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ නැතිවීමේ පැවතීමත් එක්ක නැතිවීම කියන එක අතේ තියාගෙන ඉන්න අපි ඉන්න ඕන විදිහයි මේ දේශනා කරන්නේ. ජීවත් වෙලා ඉන්න මේ පුංචි කාලය තුල පුළුවන් නම් මේක අද ඉඳන්ම අදිෂ්ඨාන කරගමු. කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ගෙදර දොර අනෙකගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කතා කරන්න එපා. එහෙමයි. මේ බුදුරු ගන්නන්නේ. වාචාය සංවරෝ සාදු. මොකක්ද මිනිස්සෙකුට තියෙන්න ඕනේ? ඒ වචනේ සංවරකම හරියට බලපානවා මේ ආත්මේ ශික්ෂණයට. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. පුරුදු වෙන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට මේ අවිනිශ්චිත ජීවිතයක් නෙමෙයි ගෙවන්නේ. එහෙමයි. එක තප්පරෙන් කෙස් ගහෙන් මේක මිස් වෙන්න පුළුවන් නේ, නැති වෙන්න පුළුවන්. ඒ මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අද ඒ මරු පින් කරගන්නේ කුම්මටද කුසලට කම්මැලි වන්නේ. පොඩි වෙලාවක් ඇතුළතවත් අනෙකට වේදනාවක් අනෙකට ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා. මොකද පින්නතුනේ ඔය මිනිස්සුන්ට සැකය කියන එක ඇති වෙන්නේ කවුරු මතද? ඔබතුමාට කවදාවත් ඔබතුමා ගැන සැකයක් ඇති වෙලා තියෙනවද? ඔය එළියට ආවට පස්සේ ගෙදර දොර වහලා දාවේ ලොක් කරලා දාවේ කියන සැකය ඇති වෙලා ඇති. එහෙමයි. කුස්සියට ගියාට පස්සේ මොකටද ආවේ කියලා සැකයක් ඇති වෙලා ඇති. එහෙමයි. හිත කැළඹුණේම කවුරු ගැන සැක කරලාද? අනිත් අය ගැන සැක කරලා. මොකටද? කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය මිනිස්සු හරියට කලබල වෙන්නේ හරියට නේ කනගාටු වෙන්නේ මුළු ජීවිතේ පුදුම විදිහට අනුන් ගැන හොයනවා. අනුන් ගැන හොයලා පව් කරගන්න අකුසල් කරගන්නවට වඩා හොඳයි අනුන් ගැන හොයලා කුසල් කරගන්න පුළුවන්. අනුන් ගැන හොයලා පින් සිද්ධ කරගන්න පුළුවන්. අනුන් ගැන හොයලා පින් සිද්ධ කරගන්න පුළුවන්. ඔය මම මේ කාරණේ මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. දැන් අර චක්‍රය වෙනස් කරනවට වඩා ඒකෙම ටිකක් හොඳ පොටක් පාදලා දීපුවාම හරිනේ. එහෙමයි. කොරන එකනේ අනුන් ගැන හොයන එකනේ තියෙන්නේ. දැන්
සමහර විට බොහෝ ආයතනවල හැටි මම මේ කියන්නේ දෙරණ ගැන නෙවෙයි හොඳේ. දෙරණ එහෙම නැතුව ඇති. අපිත් එක්ක වැඩ කරන කවුරු හරි සමහරට ස්පිරිතාලේ සති ගණන් ඉඳලා දන්නේ නැහැනේ. ආරංචි වෙන්නේ නැහැ. එතකොට අනෙකාගේ යහපත අනෙකාගේ ගුණය කිව්වොත් මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට දැන් ඔය නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නේ ව්‍යාපාදේ. කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්තියත් එක්ක. කවුරුන්ද අපි වැඩට එනවා. මම මේ බොහොම පැහැදිලි තේරෙන සරල විදිහට කියන්නේ. වැඩට එනකොට ඔබතුමා වැඩට එනවා කියමු කොහෙට උදේ. ඔබතුමා මේකට ගොඩ වෙනකොටම අර රවණ වනේ කියන්නේ බුම් මගන ඉන්නවා කියලා කියන්නේ. ගොඩ වෙනකොටම කවුරු හරි ඇතුළේ එක්කෙනෙක් බුම්මගෙන හිටියොත් ඔබතුමාට සතුටු දැක්ක ගමන් සංක මහත්තයා ගුඩ් මෝර්නිං කිව්වොත්ද සතුටු? ගුඩ් මෝර්නිං කිව්වොත් සතුටුයි. ඒක අපි කියන්න කලින් අනෙක කියනකොට අපිට අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්නේ නැද්ද? ඒ කියන්නේ මම කියන්න කලින් වෙන කෙනෙක් මාව පිළිගන්නකොට අර එනව නේද පොඩි මොකක්ද ඒකට කියන්නේ? බජාර් භාෂාවෙන් කියනවා නම් පොඩි කික් එකක් වගේ එකක්. මිනිස්සුන්ට තෘප්තියක් එනවනේ. ඇයියෝ කණේකට දෙන්න බැරි? ස්වාමීන් වහන්සේ අවසරයි. අපි ඒක අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නම් අමුත් එක්ක ආවම උන්වහන්සේ කලින් කතා කරයි කියලා. බාසි පුබ්බාසි. එහෙම. කවුරු හරි දැක්කහම පුරුදු වෙන්නලු ඉස්සරලම hina වෙන්න. මිනිස්සු කොහොමද කරන්නේ? hina වුණොත් තමයි hina වෙන්නේ. උන්වහන්සේ උගන්වනවා කවුරු හරි දැක්කහම ඉස්සරලම කතා කරන්න. මම මේ කියන්නේ අනුන් ගැන හොයලා කරන්න පුළුවන් කුසල් ටිකක් හිතේ බොහොම සැනසීමෙන් ඉන්න පුළුවන් ක්‍රමයක්. දැන් මෙහෙම කියනකොට කියයි හාමුදුරුවනේ මං කියන විදිහටම කියන්නද? අපි වුණාට එවුන් hina වෙන්නේ නැහැ කියලා කියනවනේ නේ. එහෙම. ඒ hina වෙන එක කාගේ වැඩක්ද? අපේ වැඩ. hina වෙන්නේ නැති එක මේගොල්ලන්ගේ වැඩ. ඇයි ඉතින් අපි අනුන්ගේ වැඩ ගැන වද වෙන්නේ? ඒක අපි කරන්න. මේ බුදුවරු ගන්නන්නේ මේවා. ඒවා හරි කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඕක හරි පොඩි දෙයක් නේ කියලා. මේ පොඩි දේ මට කරන්න පුළුවන්ද කියලා හිතන්නකො හරි අමාරුයි. අනෙක එක්ක කතා කරන එක කරන්න. මොකද අපි මේ වගේ ව්‍යසනයක් සිද්ධ වුණහමවත් මේකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපි ජරාවෙන් ව්‍යාධියෙන් බැටකණ්ඩ පෙර මිනිස්සු දැන් මේ පැහැදිලි කරයි කියයි ලෙඩක් දුකක් වෙලා මැරුණා නම් දුක නැහැ කියලා. කියනවා දැනටත් එහෙම කියනවා. නමුත් ඒ මැරුණත් ওই දුකමයි තියෙන්නේ. මොකද්ද? මරණම්පි දුක්ඛෝ. මරණය දුක. ඒ දුක ඇති වෙනවා. ජරාවට ව්‍යාධියට පත් වෙලා නොඑක ආකාරයේ දුක් වේදනා විඳලා මෙහෙම කියනවට තරම් මේක ලේසි නෑ ඔය. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියන න්‍යාය තියෙන තැන මිනිස්සු තේරුම් ගන්න ඕනේ. අපි වෙනස් වෙන්නේ නැද්ද? මං කියන්නේ වෙනතන ජරාවයි ජරා ව්‍යාධිය කියන්නේ වෙනස් වීමනේ. මේ මගේ වෙනස් වීමට බලපානවා ජරා ව්‍යාධිය. එතකොට මම වෙනස් වෙන විදිය
දැන් මම අද මෙතනින් බැහැලා ගියාට සමහර විට ජරාවෙන් ව්‍යාධියෙන් පස්සේ මට මෙතනින් බහින්න තව දෙන්නෙක්වත් ඕන වෙනවනේ. වෙනදන මේ එහෙම තියෙන මේ කරජකයක් මාංශකයක් නඩත්තු කරන අපි මුලිනුත් ඇහුවේ. මොකටද වෛරක්කාරකම් පිරිමහන්නේ? මොකටද එදිරිවාදිකම් පිරිමහන්නේ? බුදුහාමුදුරෝ උගන්වන්නේ අර නහි වේරේන වේරාණීනේ සම්මන්තීද කුදාචන ඕන තරං අහලා ඇති. ඒ අර උන්වහන්සේ උගන්වන්නේ නේ අසවලා මට බැන්නේය ගැහුවේය පහර දුන්නේය. මේවා තුලින් ව්‍යසනයක් වුණාම අර ඔවුන්ට ඔහුමුණාට කමක් නැහැ. මිනිස්සු මේවා තුලින් අර පටු අදහස් ඉස්මතු කරන වෙලාවන් තියෙනවා. කවදාවත් එහෙම කරන්න එපා. කවදාවත් එහෙම හිතන්නවත් එපා. මොකද මේකේ ඊළඟ අවස්ථාව අපිට වෙන්න පුළුවන්. මේක පාඩමක් කොට ගන්න. ගැහෙන ඔට්ටු වෙන අපි නේ පාතාල ලෝකයේ තුල ඔය මරා ගන්න උදවියට මම මේ කියන්නේ. ඔක නවත්තන්න. පලි ගන්න එක නවත්තන්න. මේ වෙන විනාශයන් දිහා දැක්කහම මේ සිද්ධ වෙන දේවල් දිහා දැක්කහම ඔයත්තු හිතන්න මොකටද කියන එක. එනිසා කාරුණික පින්වත් සියලු දෙනා මේ පුර 15ක් පොහොය දවසේ ලැබපු මිනිසත් භවයේ තුලින් කවුද දන්නේ ලබනාත්මේ අපි කවුරු වෙලා උපදීද කියලා. මේ යථාර්ථය තේරුම් ගන්න. අපි මැරෙන මිනිස්සුනේ. මේ බොහොම ටික කාලයක් ඉන්නනේ. කවුද ඇමරිකාවේ පොප් ගායකයා මැරුණේ? මයිකල් ජැක්සන්. එයාගේ ඔය තිබ්බා කිව්වනේ අවුරුදු 100 ගාණක් ඉන්න වැඩසටහන. සිරුරේ කොටස් පවා වෙනස් කර හිටියේ. නේ විවිධ විශේෂඥ වෛද්‍යවරු ගෙනල්ලා ඒක 24 පැය සකස් කරගෙන හිටියා කිව්වනේ. මරුන් නැද්ද? මේ භෞතික ලෝකේ කිසිම යාන්ත්‍රණයකට බෑ මේ මාංශකය නඩත්තු කරන්න. මේ චිප් එක, මේ මෙමරිය, මේක මේ ආත්ම ගානක් සංසාරේ කරපු පව්පින් එක්ක මේ ඍතුවේ බලපෑමුත් එක්ක කර්මයේ බලපෑමුත් එක්ක ඒ උත්පත්තියේ බලපෑමුත් එක්ක පරිසරයේ බලපෑමුත් එක්ක නේ සතර මහා භූතයන්ගෙන් සදුම්ලත් මේවා මේ නඩත්තු වෙන එකක් මේ තියෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන ඔය අර අසමගිකම නවත්තන්න ඕනේ. සමගිය වර්ධනය කරන්න ඕනේ. ඒ නිසා කිසිම කෙනෙක් පුද්ගලික අරමුණු තියාගන්න එපා. අපි ත්‍රස්ත්‍රවාදයෙන් බැටකෑවා. පාඩමක් ඉගෙන ගත්තද? අපිට නැගිටින්න බැරි වුණා. ඊට පස්සේ අපිට සුනාමියක් ආවා. ඊට පස්සේ අපිට පාස්කු ප්‍රහාරයක් ආවා. ඊට පස්සේ අර වසංගතය ආවා. කොරෝනා වසංගතය. කොරෝනා වසංගතය. අපිට හරි ඉක්මනට අමතක වෙනවනේ මේවා. අපිට පාඩම් ගොඩක් කියා දුන්න ස්වාමීන් වහන්සේ අපි ඉගෙන ගත්තේ නෑ වගේ එකක්. කිසිම දෙයකින් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. මම යෝජනා කරනවා මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට මේ මොකක්ද ඔය මුස්ලිම් දෙමළ ඔය ඕක නවත්තලා දාන්න දැන්.
මං කියන්නේ මේ දැන්වත් අපිට ඔලුව උස්සන්න ඕන ඒ විවිධ ආගමික කණ්ඩායම් ඒ අන්තවාදයන් පරාජය කරන්න කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තම තමන්ගේ බඩ වඩා ගන්න ක්‍රමය වෙනස් කරන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පාඩමක් ඉගෙන ගමු රටක් විදිහට කොහොමද නැගිටින්න ඕන කියලා. අපන්නක ජාතකේ වැඩුවේ වීරිය තමයි. බෝධිසත්වයෝ තනියමද ගල කැඩුවේ. මේකට එක්කහු වෙන්න ඕනේ. අර මේකට පළවෙනි කුළු ගෙඩි පහරත් හරි වැදගත් මොකේටද? අන්තිමයට අවසාන කුළු ගෙඩි පහරින් මේ ගල පුපුරන්න. එනිසා ලාංකික ජනතාවට තරුණ මහත්තුරුන්ට තව පණිවිඩයක් දෙන්න ඕනේ. ඉවර කරලා ඉන්න. බෙදෙන්න නම් එපාය. ඔය කුලමල විදිහටවත් බෙදෙන්න එපා. ලංකාවේ සමහර පැතිවල තාමෝවා තියෙනවනේ. මම ඒකත් කියලාම ඉන්නද? එහෙම. අර බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද අතිමාන්න කුකුරු. මාන්නක්කාරයෝ කවුරු වෙලාද උපදින්නේ? බල්ලෝ වෙලා. ඔන් දැන් මේක අහන බල්ලම්මලාට තාත්තලාට හිතෙන්නේ නැති අපේ ගමේ ආවල බල්ලෙක් කියලා උපදින්නේ කියලා. මාන්නක්කාරකම් තියාගන්න කාලේ නෙමෙයි මේ තියෙන්නේ. අර ලොකුකම කියලා කියන්නේ ඕක තියාගන්න. මේ තියෙන්නේ අනේකට ඇහුම්කන් දෙන්න ඕන කාලේ. මේ අර ගාරවෝච නිවාතෝච බුදුරු ගන්නන්නේ. නිහතමානීකම ප්‍රගුණ කරන්න අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ අඩුම තරමේ පාරේ තොටේදී අපේ පාර යනකොට කොහොමද උරපත්ත හැප්පුණොත් එහෙම අනිත් පැත්තේ අතාරිනවනේ පටාරියන් කියලා අනිත් පැත්ත ගසන්නේ නැද්ද? එහෙම. මොන සංගීත සංදර්ශනයේද ඔය කොල්ලෝ හෙල්මට් පාරවල් අතාර ගන්න නැත්තේ? මේ විනයෝච සුසික්කෙතෝ බුදුරෝ ගන්නන්නේ. අධ්‍යාපනයත් එක්ක විනයක් තියෙන්න ඕනේ. මම කරන පළවෙනි යෝජනාව තමයි අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. ආයතනයක පාසලක සංස්ථාවක අධිකාරියක පාරේ තොටේ බස් එකේ හැම කෙනාම අනේකට තන දෙනවා නම් ගරු කරනවා නම් ඔය කුහකකම කියන එක නැති වෙලා යනවා. මේක මේ මහා ලොකු මැජික් එකක් නෑ. එතකොට පුරුදු වෙනවා නම් නිරන්තරයෙන්ම අර දැන් අපේ රටේ තව තියෙන මේවා මහා කැත වැඩ. බැරි වෙලාවත් අද නිවුස් වලට දැන් ඔබතුමන්ලා කිව්වොත් එහෙම පොඩි තෙල් හිගයක් එනවා තව සතියකින් කියලා. මොකද වෙන්නේ? තව විනාඩි 5කින් විතර ලොකෝ තෙල් පොලිමක් හැදෙනවා. නේ අර ගෙවල් පුළුවන් නම් shopping bag වල හරි කමන්නේ තෙල් පුරව ගන්න ඕනේ. එහෙම. මේ අර ආත්මාර්ථකාමීකමෙන් මිදෙන්න කාලේ පුරුදු කරන්න ඕන හරි වැදගත් ගුණයක් තමයි අර අනේකට කොටහක් ඉතුරු කරන්න. අර භාග්‍යවතුන් වහන්සේ අර වේලුද්දාරාජ ගමට වැඩියට පස්සේ මෙහෙම මේ පුරුද්දක් නැහැනේ අපේ අම්මලාට තාත්තලාට අනේක ගැන හිතලා. බමුණෝ අහනවනේ බුදුහාමුදුරුවන්ගෙන්. බුදුහාමුදුරුවනේ ලොකු ඒවා අපිට තේරෙන්නේ නෑ ධර්මදේශනා බණ තේරෙන විදිහට බණ ටිකක් කියන්න කියනවනේ. බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? උන්වහන්සේ උගන්වනවා අත්තූපනායික ධර්ම හරි විශිෂ්ට දහමක්.
මට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපාලු. අපි කැමතිද අපිට තෙල් ටික නැති වෙනවට? අපි කැමතිද ෆුඩ් සිටියේ බඩු ටික අපි ගන්න යනකොට නැති වෙනවට? අපි කැමතිද නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගන්න යනකොට නැති වෙනවට? අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආශාවන් ඉටු කරන්න යන්න එපා. හේතුව ඕක කවදාවත් කෙලවර වෙන එකක් නෙමෙයි. අවශ්‍යතාවන් කොහොම හරි සම්පූර්ණ කරගන්න පුළුවන්. වෙනතුනි මම මේ දේශනා කරන්නේ රටක් විදිහට මෙහෙම හැදෙන්නේ නැතුව නැගිටින්න බෑ. විනයක් නැතුව. දැන් ඔය සහනාධාර බෙදනවනේ. මම යෝජනා කරනවා කවදාවත් ඕවා හොරා කන්න එපා. කවදාවත් වංචා කරන්න එපා. වතුර බෝතලයක්වත් ගන්න එපා අහිංසක මිනිස්සුන්ට හම්බෙන ඒවා. මේ පොයේ දවසේ කියන්නේ හාල් ඇටයක් පරිප්පු ඇටයක්වත් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැතුව ඇති. එහෙම හොරකම් කරන්න හිතාගෙන ඉන්නවා නම් කරන්නත් එපා. එතකොට මේ වෙලාවේ අර තවත් පිරිසක් සූදානමින් ඉන්නවා. ආපදාවට ලක් වූ ගොඩටම ගිහිල්ලා ආධාර ගන්න බලාගෙන. මේ ගංගෙවල් වල ඕන තරම් සමහර විට ජීවිතේටවත් ඉඳපු නැති කොහේ හරි තියෙන ගෙදරක් වතුරට අහු වෙලා. ඒකත් දානවා මොකේද? අර රටක් විදිහට වැටිලා ඉන්න වෙලාවක සාධාරණ දෙහෙම. මිනිස්සුන් නිරන්තරයෙන්ම යුක්ති සාගත වෙන්න ඕනේ. අයුක්තියයි අසාධාරණයයි හිස මුදුනේ තියාගෙන කොහොමද අපි රටක් විදිහට නැගිටින්නේ? එනිසා විවිධ දේවල් වලින් බැට කාපු අපි මේක අමතක වෙන්න දෙන්න එපා. අද ධර්ම දේශනාවේ මේ වෙලාවේ පොයේ දවසේ කියන්නේ මේක තව සති දෙකකින් මිනිස්සුන්ට අමතක වෙනවා. එහෙමයි. සති දෙකකින් බඩු බෙදෙන එක නවතිනවා. ඊට පස්සේ අරවතැන් වෙච්ච මිනිස්සු ඔබතුමාලට තව මාස 3කිනුත් ගිහිල්ලා කැමරාව අල්ලගන්න වෙනවා. කොහේ හරි ශාලාවක ඉන්නවා. මේක අමතක කරන්න එපා. මේ වෙලාවේ ලියලිය හිටපු පොත වතුරේ ගහගෙන ගිහිල්ලා දාපු සෙරෙප්පු දෙක වතුරේ ගිහිල්ලා එක අම්ම කෙනෙක් කියනවා කිරිකෝප්පේ හදාගෙන පොඩි එකාට පොවන්න සූප්පුවක් නැහැ. මේ මට්ටමට මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. එතකොට ඇති හැකි අයට මම මේ පණිවිඩය දෙන්නේ. මං හිතන්නේ මනුස්සත් දෙරණත් බොහොම වෙනදට වඩා වේගයෙන් ක්‍රියාත්මකයි. ඔය කවුරුත් නොගිය පැතිවලටත් බඩු යවනවා මං හිතන්නේ. බොහෝ අසීරු තැන්වලට පවා ළඟා වෙමින් වැඩ කටයුතු කරගෙන යනවා. මේ වෙලාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන එක හරි වටිනවා වැදගත්. නමුත් මේ විපත සම්පත්තියක් කරගන්න ඕන නිසා ඔය කලින් බැටකාපු අපි මේක අමතක නොකර ලංකාවේ මිනිස්සු එක්කහු වෙන වෙලාව අනෙක වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. බොහෝ පිරිස් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ගුණයකුත් අගය කරන්න ඕනේ. අමතක කෙරුවට මොකද වෙච්ච ගම? අපේ රටේ තරම් පේනව නේද තරුණයන්ගේ තියෙන උද්‍යෝගය? මේ මිනිස්සු ගෙදර කණ්ඩ තියෙන හාල් ටික දෙනවා. පාන්දර 3ටත් දෙරණට බඩු ගෙනල්ලා දෙන්නේ නැද්ද? ඒක අම්මා කෙනෙක් ස්වාමීන් වහන්සේ පොල් ගෙඩි දෙකක් අරගෙන ආවා. ගෙදර තිබ්බ මෙච්චරයි. මිනිස්සු උණු වෙනවා. එහෙමයි.
මිනිස්සුන්ට දරාගන්න බෑ අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න. මේක මේ සහ කම්පනය කියන එක මනුස් අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. අපි දැක්කනේ දකුණේ වැල්ලේ නවත්තලා තිබ්බ බෝට්ටු ටික ලොරිවලට පටවගෙන අනුරාධපුරයට අරන් ආවේ. බෝට්ටු ටික අරන් කොළඹට ආවා. ආණ්ඩුව කියලාද? නෑ. මැදිහත් වීම තියෙන්න ඇති. නමුත් මිනිස්සු ස්වේච්ඡාවෙන් ආපු උදවිය හිටියා. ගෙවල් සුද්ධ කරන්න ලෑස්තිය. මේ එකමුතුකම මේ බලය අර රත් වෙච්ච වෙලාවෙම නෙමෙයි. කොහොමද මේ එකමුතුකම අවුරුද්දක් විතර තිබ්බනම්? කියන්න වචන නෑ වටිනාකම. මේක ඒක පැහැදිලි කරන්න වචන පොහොසත් නෑ. එහෙමයි. මේ අනෙක ගැන මේ හිතන හැඟීම තව අවුරුද්දක් විතර තිබ්බනම් 16 වතාවකට වැඩියෙන් IMF ගියපු අපේ රට ආයන අයින්න පුළුවන්. මේ සමගිය මේ බලය මේ ගමට ගිහිල්ලා ඔය එකමුතුකම මම ලංකාවේ සියලු දෙනාට කෝ දැන් ජාතියක් ආගමක් තියෙනවාද? හරි වටිනවා. දැන් පක්ෂයක් නැහැ. වෙනදා ඕන තරම් කියනවනේ දර ඒ පවතින ආණ්ඩුවේ හිතාදරයන්ට පමණයි ලැබෙන්නේ කියලා. දැන් එහෙම එකක් නැහැ. මිනිස්සු බලන්නේ කාටද විපත උනේ කියලා. එනිසා ඔය එකමුතුකම ඔය සමගිය ඔය සංවිධානගත වීම මේක බලවේගකින් හරි කමක් නෑ. මම ප්‍රාර්ථනා කරනවා අපිට මේක තමයි ඕන වෙලා තියෙන්නේ. මේ අනෙකට විපත්තියක් වුණාම මේ හැම වෙලේම දුරකථනට මැසේජ් එනවා. ආධාර ඉල්ලනවට වඩා එන්නේ දෙන්න. කඳුකරයට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. අර සීතට අදින කබායන් ජර්සි. මේ හිතන ගමන් මිනිස්සු මේ ලෝන තරම් ඉන්නවා මේක. ලංකාව වැහෙන්න බඩු බෙදන්න පුළුවන්. ඒකම නෙමෙයි වෙන්න ඕනේ. අපේ ආකල්ප ටිකෙන් ටික අපි වෙනස් කරගන්න ඕනේ. අපේ හිත්වල තියෙන අසත්පුරුෂකම සත්පුරුෂකම වෙන් කරලා අඳුරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ මේක හරි වැදගත්. ඉස්සරලම මොකද්ද දේශනා කරන්නේ? මේකත් මං යෝජනා කරනවා හෙට ඉඳන් පුරුදු වෙන්න. අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. මිනිස්සුන්ගේ ජීවිතවලට වරදින්නේ මැයි. ඔය මොකක් හරි වැරද්දක් වෙච්ච තැන බලන්ඩ අසත්පුරුෂයෙක් ඉන්නවා. මොකක් හරි ජීවිතේ පස්සට ගියපු තැනක් බලන්ඩ අසත්පුරුෂයෙක් ඉන්නවා. හෙට ඉඳන් පුරුදු වෙන්න ඇසුරු කරන්න ඕන නොකරන්න ඕන කවුද කියලා තේරුම් ගන්න. මේකම මම මේක අධ්‍යයනා කරනවා. මේක මැරෙනකන් තේරුම් ගන්න බෑ. ජීවිතේ අපිට කවදා හරි වින්නහියක් කෙරුවනම් කෙරුවේ ඇසුරු කරපු කෙනෙක්ද නොකරපු කෙනෙක්ද? ඇසුරු කරපු කෙනෙක්ම තමයි. ඇසුරමයි ප්‍රශ්නේ. ජීවිතේ ආපදාවක් සිද්ධ වුණේ ඇසුරු කෙනෙක් කරපු කෙනෙක්ගේම තමයි. බුදුහාමුදුරුවෝ මේ අපි මේ සූත්‍ර දේශනාවන් උදේ හවා කටපාඩමින් අම්මලා තාත්තලා කිව්වට මොකද පින්නතුනේ නියර දෙවියෙක් ගිහින් අහන්නේ මොනවාද මේ මංගල කාරණා? ඉස්සරලම් මොකද්ද කිව්වේ? අසේවනාච බාලාන.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඇසුර සකස් කරගන්නට. ඒ පණ්ඩිතව විතරක් ආශ්‍රය කරන්න. එහෙම නැත්තම් කවදාවත් මේ ගමන යන්න හම්බෙන්නේ මේක කෙලවර කරන්න හම්බෙන්නේ. වැටිච්ච රටක් මේ වේසනයක් එක්ක හරි වැදගත් අර ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්න. ආරක්ක සම්පදා මේ උත්සාහ සම්පත්තියෙන් හම්බ කරපුවා කොහොමද රැකගන්නේ? දැන් කොහෙ තිබ්බත් විනාශ වෙන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒවට අර උපක්‍රම තියෙන්න ඕනේ. සොර සතුරන්ගෙන් විනාශ වෙන්න පුළුවන්. ජලයෙන් ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. රජුන්ට කේන්ති ගියොත් විනාශ වෙන්න. රජුන්ට කේන්ති ගියොත් විනාශ වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒ උත්සාහයෙන් හරි හම්බ කරගත්තුවා ටික ඔය විදිහට පරිස්සම් කරගන්න. එතකොට කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රත්වය නඩත්තු කරගන්න. හරි වැදගත් කාරණයක් තමයි ඔය පමණ දැනගෙන ජීවත් වෙන්න. ඒ කියන්නේ මම මේ වෙලාවේ යුතු උනත් අයිතු උනත් මම මේ දේ පැහැදිලි කරනවා. අපේ මුළු මහත් ලාංකීය ජනතාවට පින්නතුන්ට මම මේ කියන්නේ. අර දෙයක් වෙනකන් බලාගෙන ඉන්න එපා. අර මොකද මේක හිතන දේවල් වෙන්නේ නැහැනේ. ඒ නිසා පූර්ව දැනුම් දීම් වලට අර අවධානය යොමු කරන්න. මේක හරි වැදගත් පණිවිඩයක්. මේ වෙලාවේ තියෙන වෙච්ච ප්‍රබලම ගැටලුවනේ අර මිනිස්සු නඩත්තු කරනවට වඩා මැදි වෙලා ඉන්න මිනිස්සු බේරගන්න එකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට මේ භෞතික දේවල් වල තියෙන අස්ථාවර භාවය තේරුම් ගන්න. බණ කියන මම නැති වෙන්න පුළුවන්. අහන්න ඔය ඇත්තෝ නැති වෙන්න පුළුවන්. මේක තමයි මේකේ හැටි. මොකක් කරන්නටද? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල එහෙම ජීවිතයක් ඉන්න නිසා මෙහෙම දේශනා කරන්න. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. මුළු ලංකාවෙම තරුණ මහත්තුරුන්ගේ මං ඉල්ලන්නේ දැනුම් දෙන්නේ දේශනා කරන්න. ඔය හරියට කොල්ලෝ විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවනේ. ඕව නවත්තන්න. පොඩි පැටව් විවිධ පෙති වර්ග ඔය උනට කැස්සට හෙම්බිරිස්සාවට බොනේව නෙමෙයි. මත් වෙන්න විවිධ දේවල් මේවා සියල්ල නවත්තන්න. නිරෝගිමත් ජාතියක් විදිහට ඊළඟ අදියරේදී නැගිටින්න ඕනේ. වැටුණු රට නැවත ගොඩ නගන්න අපේ ලාංකීය සත්පුරුෂ පින්නතුන්ට ශක්තිය, ධෛර්යය දළදා හාමුදුරුවන්ගේ පිහිට